නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පෙරවන් සරණයි ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේලා අතුළු කොට ඇති හැම සියලු දෙනාටම මාගදී පාලි දේශන මාලාවේ අපි අද 20 වෙනි දේශනය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඒ අනුව අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලිංගික ශබ්ද. අලිංගික ශබ්ද, අලිංගික අම්හ, තුම්හ කියන ශබ්ද දෙක පිළිබඳව තමයි අද අපි මේ දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි මුල ඉඳලා කොහොමද වාක්‍යයක් සකස් වෙන්නේ pāli භාෂාවේ කියන මූලික අවබෝධය ලබා දීලා තියෙනවා. මූලික අදහස් එකතු කරලා තියෙනවා. ඒ අනුව අපට අපි එක එක ශබ්ද පද්ධතීන් අරගෙන ඒ එක එක ශබ්ද පද්ධතීන් වල කොයි විදිහටද මේ ශබ්දය පාළියේ වර්ණගෙන්නේ සහ ඒ අනුව වාක්‍යයක කොහොමද යෙදෙන්නේ සහ පෙළේ නිදර්ශන ඇසුරෙන් අපි කොහොමද මේක යෙදලා තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරන එක තමයි මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි අද සාකච්ඡා කරනවා අලිංගික ශබ්ද පිළිබඳව. ඒ අනුව මම සටහනක් අප්ලෝඩ් කරලා තියෙනවා අපේ group එකට. ඒ group එකට අප්ලෝඩ් කරපු සටහන අනුව මම සකස් කරගත්ත PowerPoint එකකුත් තියෙනවා. ඒකත් ඇසුරෙන් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරමු. අලිංගික අම්හ තුම්හ ශබ්ද පිළිබඳවයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අම්හ තුම්හ කියන ශබ්ද දෙක අලිංගික කියලා කියන්නේ. ඇයි? අලිංගික කියන වචනේ තේරුම ලිංගයක් නැහැ කියලා කියන එක. ලිංගයක් භජනය කරන්නේ නැහැ කියලා කියන එක. එතකොට අපි දැන් ලිංග කියලා කිව්වහම අපි ගාව තියෙනවා ලිංග තුනක් අපි පාළියේ සාකච්ඡා කරනවා. ලිංග තුනක් ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග සහ නපුංසක ලිංග කියලා. එතකොට මේ අලිංගික කියන ශබ්දවල තියෙන විශේෂත්වය වෙන්නේ මේ අම්හ තුම්හ කියන ශබ්දවල ලිංග වශයෙන් වෙනසක් නැහැ. ලිංග වශයෙන් වෙනසක් නැතුව තමයි මේ ශබ්ද භාවිතා වෙන්නේ. එතකොට ස්ත්‍රී කෙනෙක් කතා කරත් පුරුෂ කෙනෙක් කතා කරත් ස්ත්‍රී කෙනෙක් පිළිබඳව පුරුෂ කෙනෙක් පිළිබඳව කතා කරත් මේ අම්හ තුම්හ කියන ශබ්ද දෙක අපි ලිංගයක් නැතිව සාකච්ඡා කරනවා. වෙනසක් නැතිව. දැන් උදාහරණයක් විදිහට ස්ත්‍රියක් මම කියලා කියනකොට ස්ත්‍රියක් කරන කටයුත්තක වාක්‍යයක් ලියනවා නම් මම මෙහෙම කරා කියලා මම මේ විදිහට කරනවා කියලා ඒ කියන කියමනයි පුරුෂයෙක් මම කියලා කියන එකයි අතරේ මේ මම කියන පදේ වෙනසක් නැහැ. අපි ස්ත්‍රියකට නුඹ කියලා කීවත් පුරුෂයෙකුට නුඹ කියලා කීවත් ඒ නුඹ කියලා කියන එකේ වෙනසක් නැහැ. ඒ නිසා මේ අම්හ තුම්හ කියන ශබ්ද දෙකේ අම්හ ශබ්දයේ විශේෂයෙන් මම ආදී ශබ්දවලට යෙදෙන්නේ තුම්හ ශබ්දයේ විශේෂයෙන් නුඹ ආදී ආමන්ත්‍රණ ශබ්දවලට යෙදෙන්නේ. එතකොට මේ ශබ්ද දෙකම ඒ නිසා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා කියන එක අනුව වෙනසක් නැතිව තමයි භාවිතා වෙන්නේ. ඒ නිසා අම්හ තුම්හ ශබ්දවලට අපි කියනවා විශේෂයෙන්ම අලිංගික ශබ්ද කියලා. උදේ මේ අලිංගික ශබ්ද පිළිබඳ ඊළඟ වැදගත් කාරණයක් තමයි මේ ශබ්ද දෙකටම ආලපන විභක්තියක් නැහැ. එතකොට මේ ශබ්ද දෙකම ආලපන විභක්තියක් නැති ශබ්ද දෙකක්. එතකොට දැන් අපි දන්නවා අපි බුද්ධ ශබ්දය අරගත්තාම බුද්ධ ශබ්දයට ආලපන විභක්තියක් තිබ්බා ආමන්ත්‍රණයක්. එතකොට මේ අම්හතුම් ශබ්ද වලට ආමන්ත්‍රණයක් නැහැ ආලපන විභක්තියක් නැහැ. ඒ නිසා ආලපන විභක්තියක් නැතුව තමයි මේ අම්හතුම් ශබ්ද දෙකම භාවිතා වෙන්නේ. එතකොට වර නැගීම තුල අපිට ආලපන විභක්තියක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ අනුව අපි බලමු කෙටියෙන් අම්හ ශබ්දය කොහොමද වර නැගින්නේ කියලා. ඒතර අම්හ ශබ්දය මේ ශබ්ද දෙකේ අපි දුන්නු සටහනේ පුංචි මුද්‍රණ දෝෂයක් තිබුණා. අපි ඒක මෙතනදී නිවැරදි කරලා තියෙන්නේ. නිසා
අපේ සටහනේ අපි අප්ලෝඩ් කරලා තිබුණු සටහනේ යම් වෙනසක් තියෙනවා නම් මේ අනුව ඒක පොඩ්ඩක් හදාගන්න. එතකොට අම්හ ශබ්දයේ දෙන්නේ මම ආදී උත්තම පුරුෂ පද සඳහා. එතකොට ඒ උත්තම පුරුෂයේ යෙදෙන මම කියන පදය අහං කියලා කියන එක අපිට අම්හ ශබ්දය වර්ණ ගන්න පුළුවන් මේ විභක්ති 7ක. උතර මේ අම්හ කියන ශබ්දය අපේ සංස්කෘතයේ කියන්නේ අස්මද් ශබ්දය කියලා. සංස්කෘතයේ අපි මේකට කියන්නේ අස්මද් කියලා. එතකොට අස්මද් ශබ්දය සංස්කෘතයේ කියන මේ අස්මද් ශබ්දය තමයි අපි පාලියේ මේක අම්හ ශබ්දය කියලා කියන්නේ. එතකොට මේ අම්හ ශබ්දය අපි වර්ණගනකොට පඨමා විභක්ති ඒක වචනේ අපි අහං කියලා කියන්නේ. දැන් මම කියලා කියන්නේ අපි පඨමා විභක්ති අහං කියලා කියන්නේ. ඊට පස්සේ අපි කියලා එකේ මම කියන එකේ බහුවචනේ තමයි අපි කියලා කියන්නේ. එතකොට මම කියන එකේ බහුවචනේ අපි වෙනකොට අන්න අහං කියලා කියන එක මයං කියලා යෙදෙනවා. සමහර වෙලාවට අම්හේ කියලා යෙදෙනවා. එතකොට විශේෂයෙන් බහුල වශයෙන් යෙදෙන මේ මයං කියන පදය. ඒ නිසා මයං කියන එක තමයි බහුල වශයෙන් අපිට යෙදෙන පදේ වෙන්නේ. එතකොට අහං මම මයං අපි විදිහට තමයි යෙදෙන්නේ. ဒုတိ ය විභක්තියට ගියාම අපි ඒක වචනේ පද දෙකක් යෙදලා තියෙනවා. අපිට මං කියලා පදයකුත් යෙදෙනවා මමං කියලාත් යෙදෙනවා. එතකොට බහුවචනේ යෙදෙනවා අම්හාකං අම්හේ කියලා. ඒතර බහුවචනේ යෙදෙනවා අම්හාකං අම්හේ කියලා. ඊට පස්සේ තතියා විභක්තිය මයා කියලා යෙදෙනවා ඒක වචනේ. එහෙම නැත්නම් මේ කියලා යෙදෙනවා. බහුවචනේ යෙදෙනවා අම්හේභි අම්හේහි කියලා. එතකොට අප විසින් කියන අර්ථය. මයා මේ කියන මා විසින්. එහෙම නැත්නම් අම්හේභි අම්හේහි කියලා කියන අප විසින් කියන්නේ. ඒක බහුවචනේ. එතකොට මේ මයා කියන එක ඉතින් කරණ විභක්තිය අපිට ඒ විදිහටම සමානයි. ඒක වෙනසක් නැහැ. එතකොට ඊළඟට අපි චතුර්ථ විභක්තිය ගත්තාම චතුර්ථ විභක්තියේදී පද කීපයක් තියෙනවා ඒක වචනේ. මම කියලා තියෙනවා, මයිහං කියලා තියෙනවා, මමං, මේ, අම්හං කියන පද ඔක්කොම යෙදෙනවා චතුර්ථ විභක්ති ඒක වචනේ. මේකේ ගොඩක් වෙලාවට මේ මම කියන පදය, මයිහං කියන පද දෙක තමයි ගොඩක් බහුල වශයෙන් යෙදලා තියෙන්නේ. අනෙක් පද ටිකක් අඩුවෙන් යෙදෙන්නේ. නමුත් සමහර තැනකදී යෙදලා තියෙනවා. ඊට පස්සේ අම්හාකං, අස්මාකං, අම්හේ කියන පද තුනක් අපිට චතුර්ථ විභක්ති බහුවචනයට අදාළව මුණ ගැහෙනවා. පංචමී තතියා විභක්තියට බොහෝ සෙයින් සමානයි මයා අම්හේබි අම්හෙහි කියලා තියෙන්නේ. චට්ටි විභක්තිය චතුර්ථියට සමානයි. ඒ නිසා මම මයිහං මමම් මේ අම්හං කියන පද සියල්ලම යෙදෙනවා. බහුවචනේ අම්හාකං අස්මාකං අම්හි කියලා යෙදෙනවා. දැන් බලන්න මේ මම කියන පදය චතුර්ථී ඒක වචනේ තියෙන ඒ වගේම චතුර්ථී ඒක වචනේ තියෙන සහ චට්ටි ඒක වචනේ තියෙන මම කියන පදය මේක සමහර වෙලාවට අපිට පාලියේ තියෙනකොට මම කියලා කිව්වහම මේක සමහර කෙනෙක් වරදවා අරගන්න පුළුවන් මේ මම කියලා කියන්නේ මේ මම කියන අදහස අපි සිංහලෙන් මම කියන එකද කියලා. ඒතර එහෙම සමහර වෙලාවට දැන් අපි ගත්තොත් එහෙම අපි අනත්ත ලක්ෂණ සූත්‍ර වාගේ සූත්‍රවල අපි මේ පංචස්කන්ධය පිළිබඳව කියනකොට නේතං මම නේසෝ හමස්මි කියලා තියෙනවා. නේතං මම නේසෝ හමස්මි කියලා තියෙනවා. එතන නේතං මම කියලා කියන්නේ මගේ නෙවෙයි කියන්නේ. ඒතර එතන තියෙන්නේ මුලින් තියෙන්නේ මගේ නෙමෙයි. ඊට පස්සේ නේසෝ හමස්මි කියන්නේ මම නෙවෙයි. එතකොට සූත්‍රයේ අපිට මුණ ගැහෙන්නේ ඒ තැන්වල මගේ නෙවෙයි මම නෙවෙයි කියලා. හැබැයි අපිට මේක ගොඩක් වෙලාවට භාවිතයේ තියෙන්නේ අපි සිංහලෙන් අපි මේක කියනකොට මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. එතකොට සමහර වෙලාවට මේ නේතං මම කියන එක pāli භාෂාව පිළිබඳ එච්චර අවබෝධයක් නැති කෙනෙක් මේක සමහර වෙලාවට හිතා ගන්න පුළුවන් මේ මම නෙවෙයි කියලා තමයි කියවි කියලා. ඒ නිසා මේ මම කියලා කියන්නේ pāliයේ මම කියන්න නෙවෙයි. pāliයේ මම කියන්නේ මගේ කියන අර්ථය. ඊට පස්සේ සත්ත්ව විභක්තිය ගත්තාම මයි මා කෙරෙහි කියන අර්ථය බහුවචනේ අම්හේසු අප කෙරෙහි කියන අර්ථය. ඒ වගේම අලිංගික තුම්හ ශබ්දය ගත්තහම මධ්‍යම පුරුෂයේ යෙදෙන තුම්හ ශබ්දය මේ නුබ නුබලා කියන අර්ථයේ යෙදෙන පඨමා විභක්තියේ ත්වං කලාතුරකින් තුවං කියලා පදයකුත් තියෙනවා. ත්වං තුවං.
ඒතර තුවන් කියන එක නිතරම යෙදෙන්නේ නැහැ. ඒක ටිකක් කලාතුරකින් යෙදෙන්නේ. ත්වන් තමයි ගොඩක් වෙලාවට යෙදෙන්නේ. බහුවචනේ තුම්හි. ඒතර ත්වං තුම්හි. අ ဒုတိ ය විභක්තිය තියෙනවා තං කියලා තියෙනවා තවං කියලා තියෙනවා එතනත් තුවන් කියලා තියෙනවා. එතනත් තං කියන එක තමයි බහුවචන බහුල වශයෙන් යෙදෙන්නේ. තුම්හාකං තුම්හි කියන පද දෙකම යෙදෙනවා. තතිය විභක්තියේ ත්වයා තයා තේ. එතකොට එතන තයා බහුල වශයෙන් යෙදෙන එක. තේ කියන එකක් තියෙනවා. ත්වයා කියලත් කලාතුරකින් තැනක තියෙනවා. ඒ නිසා ත්වයා තයා තේ තුම්හේබි තුම්හේහි කියලා යෙදෙනවා බහුවචනයේ. ඊට පස්සේ කාරණ විභක්තිය තතියාවට සමානයි. චතුර්ථ විභක්තිය තව තුයිහං තුම්හං තේ. අන තව තුයිහං තුම්හං කියන පද දෙකක්. තුයිහං තුම්හං දෙකම තියෙනවා. තව තියෙනවා. තේ කියලා තියෙනවා. ඒතර තතියාවෙත් තේ තියෙනවා. ඒ වගේම චතුර්ථියෙත් තේ තියෙනවා. චට්ටියෙත් තේ කියන එක තියෙනවා. එතකොට මේ හැම තැනම එකක් කියලා අරගන්න හොඳ නැහැ. එතකොට අපි ඒක අඳුර ගන්න ඕනේ. ඒ තැන්වල තේ කියන වචනයෙන් කීවේ තතියා විභක්තියද අදහස් කරේ, චතුර්ථ විභක්තියද අදහස් කරේ. එහෙම නැත්නම් චට්ටි විභක්තියද අදහස් කරේ කියන එක අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ සත්තම විභක්තිය ත්වයි තයි තුම්හිසු කියලා තියෙනවා. එතකොට අම්හ ශබ්දයේ බොහෝ සෙයින් සමාන විදිහට වර්ණැගීම සකස් වෙනවා. හැබැයි පොඩි වෙනස්කම් තියෙන පද කීපයකුත් තියෙනවා. එතකොට දැන් බහුවචන පැත්තේ තුම්හාකන් තුම්හේ කියන ඒවා අම්හාකන් අම්හේ කියන පදත් එක්ක බොහොම සමානව යනවා. තුම්හේබි තුම්හේහි කියන ඒවා අම්හේබි හම්හේහි කියන පදත් එක්ක බොහොම සමීපව යනවා. එතකොට මේ අලිංගික අම්හතුම්හ ශබ්ද දෙක පිළිබඳව මීට අමතරව තියෙනවා වෝ නෝ කියන පද දෙකක්. තේ මේ වෝ නෝ කියන පද හතරක් අපිට තියෙනවා විශේෂයෙන්ම. තේ මේ වෝ නෝ කියන පද හතරක් තියෙනවා. එතකොට මේ පද හතර යෙදීම හැම තැනකදීම යෙදෙන්නේ යම්කිසි පදයකට පස්සේ. මේ තේ මේ වෝ නෝ කියන ශබ්ද යෙදෙන්නෙම හැම තැනකම පදයකට පස්සේ. පදයකින් පරව තමයි තේ මේ වෝ නෝ කියන පද යෙදෙන්නේ. එතකොට ඒක අපි දැන් අම්හතුම්හ ශබ්ද ගත්තාම අහං කියලා කියන එක මුල වාක්‍යයේ මුල යෙදෙනවා. හැබැයි තේ කියලා කියන එක වෝ කියන එක වාක්‍යයේ මුල නෑ. ඒක තියෙන්නෙම වාක්‍යයක මැද්දේ තමයි තියෙන්නේ. පදේ යම්කිසි මුලින් පදයක් තිබිලා තමයි යෙදෙන්නේ. හැබැයි පඨමා විභක්ති, ဒုတိ ය විභක්ති දෙකේම බහුවචනයේ වෝ නෝ කියන පද දෙක යෙදෙනවා. ඒතර වෝ කියන එකත් නෝ කියන එකත් පඨමා විභක්ති පඨමා විභක්ති සහ ဒုတိ ය විභක්ති කියන දෙකේම බහුවචනයේ යෙදෙනවා. ඒ වගේම තතියා චතුර්ථි චට්ටි කියන තුනේම ඒක වචනේ තේ මේ කියන පද දෙකත් බහුවචනේ වෝනෝ කියන පද දෙකත් යෙදෙනවා. එතකොට ඒ නිසා අපි ඒ පදවලත් යෙදීම දැනගන්න ඕනේ. හැබැයි සමහර තැනක මේ තේ මේ සහ වෝනෝ කියන සමහර පද නිපාත පද විදිහට යෙදෙනවා කියලා අට කතාවේ කියනවා. එතකොට ඒ නිසා අපි මේ වගේ හැම තැනකදීම අර්ථය අරගන්නකොට සමහර වෙලාවට මේක මේ අම්හතුම්ම ශබ්දයක පදයක්ම කියන අදහස ඇති කරගන්න නැතිව අපි ඒක දැනගන්න ඕනේ සමහර වෙලාවට මේක නිපාත පදයක් වෙන්නත් පුළුවන් කියලා. ඒ නිසා නිපාත පදයක්ද කොහොමද කියලා කියන එකත් අපි දැනගෙන ඒ අනුව තමයි අපි පදේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ අනුව අපි උදාහරණ කීපයක් නිදර්ශන කීපයක් අපි බැලුවොතින් උදාහරණ කීපයක් අපට වෝ නෝ පද යෙදෙන උදාහරණ තේ මේ වෝ නෝ කියන පද අපි පෙලෙන් තෝරලා කීපයක් තියෙනවා. ඔන්න එක තමයි උපාසකේ නෝ කියන පදය. සමහර ලාවට නෝ කියන එකට ඉස්සරහින් උපාසකේ කියන පදයක් තියෙනවා. ඒතර උපාසකේ නෝ කියන තැන්වල අප උපාසකයන් කියන අර්ථය තමයි තියෙන්නේ. හැබැයි මේක මේ විදිහටම හැමතැනම අර්ථය දෙනවා කියලා නෙවෙයි මේ කියන්නේ. සමහර තැනකදී මීට වඩා වෙනස් විදිහකට මේකේ අර්ථය තියෙන්න පුළුවන්. මෙතන කියන ඔන්න මෙන්න මේ වාක්‍යය ගත්තොත් ඒතේ මයම් බන්තේ භගවන්තං සරණං ගච්ඡාම ධම්මංච
උපාසකේ නෝ භගවා ධාරේතු අජතග්ගේ පානුපේතං සරණං ගතේති. එතකොට මෙතන ඇත්තටම ගච්ඡාම ධම්මංච කියලා තියෙන සංගච්ඡ කියන පදේ නෑ. මේක මහවග්ගපාලි මහා කන්දකින් අපි අරගත්තේ. මේ තමයි අර අපේ අපේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම මුණ ගැහිච්චි උපාසක දෙදෙනා අපට කියපු වාක්‍යයේ ඒ දෙදෙනා භාග්‍යතුන් වහන්සේ සරණ ගිය තැන. උතර ඒ දෙදෙනා සරණ යන තැනදී තපස්සු බල්ලුක වෙළඳ බෑයන් භික්ෂුන් වහන්සේලා කවුරුත් පැවිදිලා හිටියේ නෑ ඒ වෙනකොට. ඒ නිසා බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් කියන දෙක විතරයි තිබුණේ. ඒ නිසා මේ දෙන්න සඳහන් කරන්නේ උපාසකේන භගවන්තං සරණං ගච්ඡාම ධම්මංච කියලා. මෙතන කියන්නේ භාග්‍යතුන් වහන්සේත් සරණ යනවා. ඒ වගේම ධර්ම රත්නයත් සරණ යනවා කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේත් ධර්ම රත්නයත් සරණ යනවා කියලා කියන්නේ උපාසකේනෝ භගවා ධාරේතු අජ්ජතග්ගේ පාරුපේතං සරණං ගතේති. මෙන්න මෙතන තියෙනවා උපාසකේනෝ කියලා පදයක් තියෙනවා. උපාසකේනෝ කියලා තියෙනවා. එතකොට ඒ උපාසකේනෝ කියන පදයෙන් අදහස් කරන්නේ අප උපාසකයන් කියලා. එතකොට මේකේ අපි අර්ථය අරගත්තොත් එහෙනම් භගවා භාග්‍යවතුන් වහන්සේ නෝ අපව උපාසකේ ධාරේතු. එතකොට උපාසකයන් ලෙස දරාවා. අන්න එහෙමයි කියන්නේ. එතකොට මේකේ අර්ථය අපි අරගන්නේ භාග්‍යවතුන් වහන්සේ අපව භාග්‍යවතුන් වහන්සේ අපව උපාසකයන් ලෙස දරාවා. භාග්‍යවතුන් වහන්සේ අපව උපාසකයන් ලෙස දරාවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපව උපාසකයන් ලෙස දරාවා කියන එක තමයි උපාසකේ නෝ භගවා ධාරේතු අජතග්ගේ පානුපේතං සරණං ගතේ කියන තැන කියන්නේ. කතන්තේ කියන පදයේ යෙදෙනවා අපි පාළියේ. කතන්තේ කියලා කියන්නේ තේ කියන වචනය තියෙනවා නුඹ විසින් කියලා. ඒ වගේම කතං මේ කියලා කියනවා මා විසින් කරන ලද කියලා. එතකොට කතන්තේ නුඹ විසින් කරන ලද, කතං මේ මා විසින් කරන ලද. ඒතර ඔය දෙකම අපිට යෙදෙනවා. මේ කතන්තේ කියලා කතං මේ කියලා යෙදෙන උදාහරණයක් අපි මෙතන දාලා තියෙනවා. පරිපක්කෝ වයෝමයිහං පරිත්තං මම ජීවිතං පහාය වෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තන. මෙතන වෝ කියන පදයක් තියෙනවා. කතං මේ සරණ මත්තනෝ. අන්න මේ මා විසින් නොබලාට මා විසින් කතං සරණ මත්තනෝ සරණ මාත්‍රය අපි කරන ලදී කියන එකයි කියන්නේ. එතකොට මෙන්න කතං මේ කියලා යෙදෙනවා. එතකොට මා විසින් කරන ලදී කියන අර්ථය. ඒතර මේ වෝ කියන පදය සමහර වෙලාවට මේක නුබලා කියන අදහසෙනුත් යෙදෙනවා. එහෙම නැත්නම් මේක සමහර වෙලාවට නිපාත පදයක් විදිහටත් යෙදෙනවා. ඒ නිසා ඒක අපි ඇත්තටම අට කතාව දිහා බලලා තමයි තේරුම් ගන්න ඕනේ. මෙතන නිපාත පදයක් විදිහට තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ඥාතීන්ට පින් දෙන ගාතාව තියෙනවා. අපි ඥාතීන්ට පින් දෙන ගාතාව තියෙන්නේ කොහොමද? ඉදං වෝ ඥාතීනං හෝතු. ඉදං වෝ ඥාතීනං හෝතු. ඉදං වෝ ඥාතීනං හෝතු කියලා තියෙන්නේ. ඒතර වෝ කියලා කියන එක දැන් මේක සමහර වෙලාවට අපි සමහර කෙනෙක් මේක කියනවා ඉදං මේ ඥාතීනං හෝතු කියලා කියනවා. ඒතර ඉදං වෝ ඥාතීනං හෝතු කියලාත් තියෙනවා. ඉදං මේ ඥාතීනං හෝතු කියලාත් කියනවා. හැබැයි මේකේ ඇත්තටම කියනවා නම් මෙන්න මේ ඉදං වෝ කියන එක තමයි අපිට ඉදං වෝ කියන එක තමයි අපිට සූත්‍රයේ තියෙන්නේ. මේක තියෙන්නේ අපිට බිම්බිසාර රජු උදෙසා දේශනා කරපු තිරෝකුඩ සූත්‍රාන්ත දේශනාවේ තියෙන්නේ. ඒතර තිරෝකුඩ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ගාතාව තියෙන්නේ ඉදං වෝ කියලා. ඒක ඉදං මේ කියලා එකක් නැහැ. ඒකේ තියෙන්නේ ඉදං වෝ ඥාතීනං හෝතු කියලා. හැබැයි අපි මේක කාලයක් තිස්සේ කියන්න හදාගෙන තිනවා ඉදං මේ ඥාතීනං හෝතු කියලා තියෙනවා. එතකොට මෙතන තේරෙන්නේ එහෙම හදාගන්න හේතුව ඉදං වෝ ඥාතීනං හෝතු කියලා කිව්වහම වෝ කියන එකේ තියෙනවා අර්ථයක් නුබලා කියන අර්ථය. එතකොට
නුබලාගේ කියන අර්ථය චතුත්ති චට්ටි අර්ථයෙන් වශයෙන් නුබලාගේ. එතකොට ඉදං වෝ ඥාතිනං හෝතු කිව්වහම නුබලාගේ ඥාතීන්ට හේතු වේවා කියලා කෙනෙක් අර්ථය අරගන්න ඇති. හැබැයි සූත්‍රයේ කියනවා මේ වෝ කියන පදය නිපාතයක් කියලා. සූත්‍රයේ කියන මේ වෝ කියන පදය නිපාතයක් කියලා කියනවා. එතකොට මෙතන ඇත්තටම වෝ කියලා යෙදිලා තියෙන්නේ ඉදං වෝ කියලා කියන්නේ නුබලාගේ කියන අර්ථයෙන් නෙවෙයි මේක නිපාතයක් කියලා කියන. මේක නිපාතයක්. එතකොට නිපාතයක් කියලා කිව්වම මේක පද පූර්ණ අර්ථයේ නිපාතයක් මෙතන තියෙන්නේ. ඒ නිසා මේකට ඇත්තටම අර්ථයක් නැහැ. ඒ නිසා මේකෙන් තේරුම ඉදං ඥාතිනං හෝතු කියන එකයි. ඒතර ඉදං ඥාතිනං හෝතු කියලා කියන්නේ මේ පින ඥාතීන්ට වේවා. ඒතර ඥාතීන්ට කියලා කිව්වම අපේ ඥාතීන්ටද නුඹේ ඥාතීන්ටද කාගේ ඥාතීන්ටද කියලා විශේෂත්වයක් නැතුව මෙතන ඥාතීන්ට හේතු වේවා කියලා කියන්නේ. හැබැයි මේකේ අර්ථය කවුරු හරි පරිවර්තනය කරන්න ඇති ඉදං වෝ කියලා කියන එක වෝ කියන්නේ නුඹලාගේ කියලා. එතකොට ඒ නිසා නුඹලාගේ කියලා පරිවර්තනය කරගත්ත නිසා කවුරු හරි හිතුවා ඉතින් අපි පින් අනුමෝදන් කරනකොට නුඹලාගේ ඥාතීන්ට වේවා කියලා අනුමෝදන් කරලා වැඩක් නැහැ නේ. හින්දා මගේ ඥාතීන්ට වෙන්න ඕන නේ කියලා එතන මේ කියලා කැලලක් දාගත්තා. ඒ නිසා කාලයක් ගියාට පස්සේ මේ ගාතාව හැදුනා. ඉදං වෝ ඥාතීනං හෝතු නෙවෙයි ඉදං මේ ඥාතීනං හෝතු කියලා. ඒතර මේ පින මගේ ඥාතීන්ට වේවා කියලා. එතකොට මේ ගාතාවේ වැරැද්දක් නැහැ. ඉදං මේ ඥාතීනං හෝතු කියන ගාතාවේ වැරැද්දක් නැහැ. හැබැයි අපේ සූත්‍රයේ තියෙන ඉදම් මේ ඥාතිනම් හොතු කියලා ගාතාවක් නෙවෙයි ඉදම් වෝ ඥාතිනම් හොතු කියලා ගාතාවක් තමයි තියෙන්නේ. එතකොට ඒ නිසා ඉතින් ඒක අපි දැනගන්න ඕනේ පාලි දන්න අය වශයෙන්. ඒතර අපි කියන්නේ මොන අර්ථයෙන්ද කියලා. මොකද අපි මේ ගාතාවන් සජ්ජායනා කරනකොට මේ වගේ අර්ථය අපි දැනගෙන සජ්ජායනය කරනවා නම් තමයි අර්ථය දැනගෙන කියනවා නම් තමයි අපි ඒකේ ශක්තිය වැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මෙතන ඉදං වෝ ඥාතිනම් හෝතු කිව්වොත් ඒ නිපාතයක් වශයෙන් කියන්නේ කියලා. එහෙම නැත්නම් ඉදං මේ ඥාතිනම් හෝතු කියලා කිව්වොත් එහෙම එතනදී ඒක අර්ථයක් දීලා මගේ ඥාතීන්ට වේවා කියලා කියන. ඉතින් ඉදං වෝ ඥාතිනම් හෝතු කියන එක ඕනනම් අපිට අපගේ ඥාතීන්ට වේවා කියලාත් ඕනනම් කියන්න පුළුවන්. හරි. ඉතින් ඉදං වෝ ඔක සමහර ලාවට ඉදං නෝ ඥාතිනම් හෝතු කියලාත් කෙනෙක් කියනවා වෙන්නත් බැරි කමක් නැහැ. ඉතින් ඒ නිසා මේකේ එකම දේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ කියපු පදේ තියෙන ඉදං වෝ ඥාතිනම් හොතු කියලා. එතන වෝ කියලා කීවේ නුබලාගේ කියන අදහසින් නෙමෙයි නිපාත මාත්‍රයක් විදිහට ඉදං ඥාතිනම් හොතු කියන අර්ථය තමයි මේ පින ඥාතීන්ට වේවා කියන අර්ථය. ඉතින් ඒක ඉදං මේ ඥාතිනම් හොතු කියලා කෙනෙක් හදාගෙන කියන එක වැරදි කියලා අපි කියන්නේ නැහැ. හැබැයි අර්ථය දැනගෙන කියන්නේ. එතකොට ඒ කියන්නේ මගේ ඥාතීන්ට වේවා කියලා. ඉදං වෝ කියලා කියන්නේ නුබලාගේ කියන නෙවෙයි ඒක ඉදං ඥාතිනම් හෝතු කියන අර්ථයමයි. තර මේ ජුන්හ ජාතකයේ කියන ජාතකයේ ගාතාවක් හමින දදාහි මේ ගාම වරානි පංච දාසී සතන් සත්ත ගවන් සතානි. තර එතන දදාහි මේ කියලා කියන්නේ මට දෙව කියලා කියන අර්ථය. මට දෙනු මැනව කියන එක. මට ගාම වරානි පංච ගම්වර පහක් දෙනු මැනව. දාසී සතන් දාසියෝ 100ක් සත්ත ගවන් සතානි. එතකොට ඒක අපි බලන්න ඕනේ සත්ත කියලා කිව්වේ ගවන් සතානි කියලා කියන එකට වෙන්න ඕනේ කියලා හිතෙන්නේ. එතකොට ඒ නිසා අර්ථ කතාවත් එක්ක අපි අර්ථය බලන්න ඕනේ. එතකොට මෙතන දදාහි මේ කියන එකේ තේරුම මට දෙනු මැනව කියන අර්ථය. සිවිජාතකේ තේන දදාහි මේ චක්කු පතං අනුත්තරං කියලා එතන දදාහි මේ කියලා කියන්නේ මට දෙනු මැනව කියන අර්ථය. දදාහි මේ දදාහි ඊට පස්සේ පුත්තෝ තේ ගහපති යසෝන දිස්සති කියලා මහා වගපාලි මහා කන්දකේ අපිට එනවා පුත්තෝ තේ ගහපති යසෝන දිස්සති කියලා. එතකොට ගෘහපතිය නුඹේ පුත්‍රයා යස කුල පුත්‍රයා යස කුමාරයා නදිස්සති නොපෙනී කියලා කියන. ඒතර පුත්තෝ තේ ගහපති යසෝන දිස්සති ගෘහපතිය නුඹේ පුත්‍රයා යස පුත්‍රයව නදිස්සති විද්‍යමාන වෙන්නේ නැහැ පේන්නේ නැහැ කියලා. ඒතකොට එතන පුත්තෝ තේ අන බලන්න තේ කියන පදයට ඉස්සලා පුත්තෝ කියලා යෙදিলা තියෙනවා. ඒතර පුත්තෝ තේ කියන්නේ නුඹේ පුත්‍රයා කියන්නේ. මහා ප්‍රදාන සූත්‍රේන පුත්තෝ තේ දේව ජාතෝ තන් දේවෝ පස්සතු. මෙතන පුත්තෝ තේ කියලා කියන්නේ නුඹට කියන අර්ථය. එතකොට පුත්තෝ තේ කියලා මෙතන කිව්වේ නුඹේ කියන අර්ථය. මෙතන කියන්නේ නුඹට කියන අර්ථය. බලන්න. චට්ටි විභක්තිය චතුර්ථ විභක්තිය කියන දෙක. දැන් මේක අපි තෝරා ගැනීම අපිට
තෝරා ගන්න පුළුවන් මේ સંદર્ભයේ දිහා බලලා වාක්‍යයේ සෙසු කොටස් ටික දිහා බලලා තමයි මේක චත්ති විභක්තිය දෙන්නද චතුර්ථ විභක්තිය දෙන්නද කියලා බලන්න තියෙන්නේ. දැන් මොකද පළවෙනි එකේ චත්ති විභක්තිය දැම්මට තේරුමක් එන්නේ නැහැ. ගෘහපතිය නුඹට පුතෙක් යසෝ න දිස්සති යස කුමාරයා නොපෙනේ. නුඹට පුතෙක් කියවට තේරුමක් නැහැ. එතකොට නුඹේ පුතෙක් වෙන්න ඕනේ. හැබැයි දෙවෙනි එකේ නුඹේ පුතා කියලා කියන එකට වඩා ගැළපෙන්නේ නුඹට කියන එක. දේව දේවයන් වහන්සේ නුඹට පුතෙක් ජාතෝ උපන්නේය. නුඹේ පුතා උපන්නේ කියන එකත් වැරද්දක් නෑ. නමුත් එතන වාක්‍ය වඩාත් ගැළපෙනවා කියලා පේන නුඹට කියලා කියන අර්ථය. පුත්තෝ මේ කියන මගේ පුතා එහෙම නැත්නම් මට පුතා කියලා කියන්නේ. එතකොට පරාජික පාලන පුත්තෝ මේ අත්ති සෝමයා පෝසු තබ්බෝති වදති. පෝසී තබ්බෝති වදති. එතකොට පුත්තෝ මේ අත්ති මට පුතෙක් ඇත. ඒ විදිහට. ඊට පස්සේ අතකෝ බාරාණසීයකෝ සෙට්ටි පුත්තෝ මේ ආරෝගෝ ඨිතෝති ජීවකස්ස කියලා. එතන පුත්තෝ මේ. එතකොට මගේ පුතා. මෙතන පුත්තෝ මේ කියන පළවෙනි එකේ කියන්නේ මට පුතෙක් කියන. මෙතන මට කියන අර්ථය සහ පුත්තෝ මේ ආරෝගෝ කියන තැනින්නේ මගේ කියන අර්ථය. එතකොට එතනත් අන්න ඒ විදිහට අපි સંદર્ભයේ දිහා බලලා තේරුම් අරගන්න ඕනේ මොකක්ද වඩාත්ම ගැළපෙන විභක්තිය කියලා. ඊට පස්සේ මිලින්ද ප්‍රශ්නේ එනවා. තිට්ඨතු බන්තේ ඒකෝ මිලින්ද රාජා සචේ බන්තේ සකල ජම්බුදීපේ රාජානෝ ආගන්त्वा මම් පඤ්හම් පුච්චෙයුම් සබ්බන්තං විසජ්ජෙත්වා සම්පදාලෙස්සාමි. එතන එනවා ගච්ඡත වෝ බන්තේ අච්ඡම්බිතා සාගල නගරන්ති. වෝ කියලා කියන්නේ නුඹ වහන්සේලා. නුඹ වහන්සේලා යනු මැනව. ගච්ඡත වෝ බන්තේ වහන්ස වෝ නුඹ වහන්සේලා ගච්ඡත යනු මැනව. අතට ඒ වාගේ තැනකද එතනත් අපිට හම්බෙන්නේ වෝ කියන පදය නුඹලා කියන අර්ථය. නුඹ වහන්සේලා. කතං වෝ කියලා කියන යම් බික්කවේ සත්තාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වෝ තංමයා. නුඹලාට ඒ දේ මම කරා කියලා කියනවා. හරි. ඒතර ඒ කියන්නේ මහණෙනි ශාස්ත්‍රෝන් වහන්සේ විසින් කළ යුතු යමක් තියෙනවා නම් ශ්‍රාවකයන්ට හිතයිසී වූ අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රෝන් වහන්සේ නමක් විසින් අනුකම්පාව උපදවාගෙන කළ යුතු යමක් තියෙනවා නම් කතං වෝතං මයා මා විසින් මේ දේ කරා කියලා කියනවා. සේ අයං වෝ අම්හාකං අනුශාසනීය නුඹලාට මේ අපගේ අනුශාසනයයි කියලා කියනවා. අපි බලමු උදාහරණ කීපයක් අපි මේ උදාහරණ ටික දාලා තියෙනවා අපේ සටහනේ තියෙනවා. ඒ නිසා අපි ඊට අදාළව අපි පිළිතුරු ටිකක් සාකච්ඡා කරමු. සිංහලයට පරිවර්තනය කරන්න. උතර මේකේ මුල කොටස් ටික මම හදාපු වාක්‍යෙතන ඊට පස්සේ අපිට ත්‍රිපිටකයෙන් හම්බෙන උදාහරණ කීපයක් අපි දක්වලා තියෙනවා. පළවෙනි එක ගත්තොත් අහං බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. අහම් බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡාමි. ඔක අපිට හම්බෙනවා අහම් බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ කියලා ගාතාවක් හම්බෙනවා. ඒක මට මතක් වුණා. ඉතින් මම ඒක අනුසාරයෙන් තමයි අරන් තියෙන්නේ. අහම් බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡාමි. අහං කියන්නේ මම බුද්ධංච බුදුරජාණන් වහන්සේද ධම්මංච ධර්ම රත්නයේද සංඝංච සංඝ රත්නයේද සරණං ගච්ඡාමි. සරණ යමි ගච්ඡාමි. උතර අපි මේකෙන් තමයි ඔය අහං කෑල්ල අයින් කරලා ඊට පස්සේ චකාරය අයින් කරලා දැන් අපි මේකෙන් එකක් ගත්තොත් අහං බුද්ධං සරණං ගච්ඡාමි. උතර මේ ටිකත් අපි අයින් කරනවා කියමුකෝ. අනිත් ධම්මං සංඝං කියන ටික. උතර අහං බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපු එක තමයි අහංකාරය අපි අහං කියන පදය අපි අයින් කරනවා. අහං බුද්ධං සරණං ගච්ඡාමි කියලා ගත්තාම මේකෙන් මේ අහං කියන කොටස අපි ලොප් කරගන්නවා. ලොප් කරගන්නවා කියන එක අපි අධ්‍යාහාර වශයෙන් අරගෙන තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම සමහර තැනක අපි දකිනවා මේ සමහර ස්වාමීන් වහන්සේලාත් ඉතින් මේවා මේ වැරදි විදිහට පරිහරණය කරන තැන් දැකලා තියෙනවා. දැන් මේකේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වහම අහං කියන පදයක් අපි අනිවාර්යයෙන්ම අධ්‍යාහාර කරගන්න ඕනේ. ඒ නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපිට යමක් ලියන්න පුළුවන්. හැබැයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා ලියනකොට අපිට මේකේ මේ බුද්ධං කියන පදේ විතරක් අපිට අරගෙන දක්වනවා නම් එතකොට ඒක
ටිකක් වැරදි භාවිතයක් කියලා පේන්නේ. ඒතර බුද්ධං විතරක් අරගෙන සරණං ගච්ඡාමි අහං ඔක්කොම ටික අධ්‍යාහාර කරන්න පුළුවන් කියලා අධ්‍යාහාර රීතියක් අපිට pāli භාෂාවේ අරගත්ත එකක් අමාරුයි. ඒ නිසා එතකොට අපි මේ බුද්ධං කියන පදේ නිසා තනියම අපි ගන්නෙ නෑ. අපි සාමාන්‍යයෙන් පදයක් මොකක් හරි දෙයකට තනියම ගන්නව නම් අපි අරගන්නේ ලිංගාර්ථය වශයෙන් පඨම විභක්තියෙන් තමයි ගන්නෙ. බුද්ධං කියලා කියන්නේ ဒုတိ ය විභක්තිය. එතකොට ඒ නිසයි අපි පඨම විභක්තිය අහං කියන පදේ අධ්‍යාහාර කරගන්නේ. එතකොට පඨම විභක්තිය අහං කියන පදේ අධ්‍යාහාර කරගෙන අහං මම බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ යමි කියලා කියනවා. ඊට පස්සේ මයං අජ්ජ විහාරං ගන්්වා බික්කු සංඝං වන්දිස්සාම අපි මයං කියන්නේ අපි අජ්ජ අද විහාරං ගන්්වා විහාරයට ගිහිල්ලා බික්කු සංඝං වන්දිස්සාම භික්ෂු සංඝයා වඳින්නෙමු. මෙන්න අනාගත කාලයේ තියෙන්නේ වන්දිස්සාම වඳින්නෙමු. ତර මයං අපි අජ්ජ කියන්නේ අද. අද. ତර මයං අපි අජ්ජ අද විහාරං ගන්්වා විහාරයට ගොස් ගන්්වා කියන්නේ ත්වා ප්‍රත්‍යේ ගොස් පූර්ව ක්‍රියාව. තර අපි අද විහාරයට ගොස් භික්ෂු සංඝයා වඳින්නෙමු. මම මිත්තා අම්හාකං ගේහං ආගන්්වා භෝජේසුං මම මිත්තා අන්න මගේ මිත්‍රයෝ මම කියන්නේ මගේ මිත්‍රයෝ අම්හාකං ගේහං ආගන්්වා අම්හාකං අපගේ අන්න මගේ මිත්‍රයෝ අපගේ ගෙදරට ඇවිත් භෝජේසුං වැළඳූහ අනුභව කළහ. ඒ විදිහට ආචාරියෝ මයා දින්න පොත්තකං ඕලෝ කේසි ආචාරියෝ ආචාර්යතුමා මයා මා විසින් දින්න පොත්තකං දෙන ලද පොත ඕලෝ කේසි බැලුවේය. පස්වෙනි එක අම්හාකං සහායකා සබ්බේ ගුණවන්තෝ හොಂತಿ. අම්හාකං සහායකා අපගේ සහායකයෝ අපගේ සහායකයෝ කියන්නේ යහළුවෝ කියන අදහස. අපගේ යහළුවෝ සබ්බේ සියලු දෙනා ගුණවන්තෝ හොಂತಿ ගුණවත්හු වෙති. සීලවන්තෝ භික්ඛු තුම්හාකං දානං පටිග්ග හේසුං සීලවන්තෝ භික්ඛු සිල්වත් භික්ෂූහු තුම්හාකං නුබහන්සේලාගේ එහෙම නැත්නම් නුබහන්සේලාට කියන දෙකක්ම මෙතන නුබහන්සේලාට කියන එකයි ගැලපෙන්නේ චතුත්ති කියලා. දැන් නුබලාට දානය පිළිගන්නෝහ ඒ විදිහට. මෙතන නුබහන්සේලාට නෙවෙයි මේක නුබහන්සේලාගේ කියලා අර්ථය ගැලපෙන්නේ. නුබහන්සේලාගේ කියලා මෙතන දෙන්නේ පටිග්ග හේසුන් කියලා. පටිග්ග හේසුන් කියන්නේ පිළිගත්හ කියන අර්ථය. එහෙම වුණොත් මෙතන ගැලපෙන්නේ නුබහන්සේලාගේ කියන එක. නුබහන්සේලාගේ දාණය පිළිගත්හ මේක. ତර පිළිගන්නවා කියලා කිව්වහම නුබහන්සේලාට පිළිගන්නවා කියලා කියන්න බෑ නුබහන්සේලාගේ පිළිගත්තයි කියලා කියන්න. එතකොට සිල්වත් භික්ෂුන් වහන්සේලා නුබහන්සේලාගේ දාණය පිළිගත්තා. එහෙම නැත්නම් සිල්වත් භික්ෂුන් වහන්සේ නුබහන්සේලාට දාණය පිළිගත්තා කියලා කිව්වම මේක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා පිළිගත්හ කියන පටිග්ග හේසුන් කියන පදේ තේරුම නුබහන්සේලාගේ දාණය පිළිගත්හ කියලා කියන එක. තාපසයෝ අම්හේසු අපි කෙරෙහි කෝදෝ නත්ති ඉති ආහන්සු අම්හේසු අප කෙරෙහි එමෙතන් අප වෙත අප කෙරෙහි
කෝදෝ ක්‍රෝධය නත්ති ඉති ආහංසු නැත්ති යයි කීහ. නත්ති ඉති ආහංසු. සචේ ත්වං ආගච්ඡිස්සසි අහම්පි ආගමිස්සාමි. සචේ ඉඳින් ත්වං නුඹ ආගච්ඡිස්සසි පැමිණෙන්නේහි නම් අහම්පි ආගමිස්සාමි මමද පැමිණෙන්නෙමි. සචේ ත්වං ආගච්ඡිස්සසි අහම්පි ආගමිස්සාමි. තර බලන්න මේ වාගේ ආකාරයට අපිට මේ සචේ කියන පදේ දාලා අපිට වාක්‍ය හදන්න පුළුවන් ඕන විදිහට. එතකොට අපි කවුරු හරි තවත් කෙනෙක්ගේ නැත්නම් වෙනත් වැඩ මත අපි රඳා පවතින කටයුත්තක් ගැන ප්‍රකාශ කරන වෙලාවකට එතකොට අපිට පුළුවන් සචේ කියන එක දාන්න ඉඳින් කියලා. හරි. ඉඳින් මෙන්න මේක මෙහෙමනම් අනිත් එකත් මේ විදිහයි. එතකොට ඒකයි මේක සචේ ත්වං ආගච්ඡ. ඉදින් නුඹ පැමිණෙනවා නම් මමත් එන්නම්. නුඹ පැමිණෙනවා නම් මමත් එන්නම්. එතකොට සචේ ත්වං ආගච්ඡිස්සසි අහම්පි ආගමිස්සාමි. සචේ ත්වං ගමිස්සසි අහම්පි ගමිස්සාමි යන. ඉදින් නුඹ යනවා නම් මමත් යනවා. දැන් අපි කවුරු යනවා හෙට රුවන්වැලිසෑය වඳින්න යනවද කියලා. එතකොට කියනවා ඔයත් යනවා නම් මාත් එන්නම් කියනවා. අන්න ඔයත් යනවා නම් මාත් එන්නම්. අන්න ඒ වගේකදී අපිට සචේ කියන නිපාත පදේ දාලා වාක්‍යයක් හදන්න පුළුවන්. හරි. ඔයත් යනවා නම් සචේ ත්වං ගච්ඡිස්සසි මමත් එන්නම් අහම්පි ගච්ඡිස්සාමි. මමත් යනවා අහම්පි ගච්ඡිස්සාමි මේ විදිහට. සුවේ මයං තුම්හාකං ගාමං ආගමිස්සාම. සුවේ හෙට මයං අපි තුම්හාකං ගාමං නුබලාගේ ගමට ආගමිස්සාමි පැමිණෙන්නෙමු. එතකොට මයංනේ පැමිණෙන්නෙමු. ඒතර මෙතන අපි නොකියපු කාරණා ඇත්තට මේ අහම්පි වාගේ තැනකදී මෙතන තියෙන සංදියක්. අහං අපි. අපි කියලා කියන්නේ ද කියන අර්ථය. එතකොට අහං කියන්නේ මම. එතකොට මමද කියන එක තමයි අහං අපි කියලා කියන්නේ මමද. අහං අපි කියන එක සංදි වෙලා තමයි අහම්පි කියන පදය හැදිලා තියෙන්නේ. ඒක අපි ඉදිරියේ කතා කරන වෙනම කොටසක් සංදි ආදී කොටස අපිට මේ මූලික පන්තියේ ඉවර වෙලා ඒ ගැන මූලික අවබෝධයක් ලබා ගත්තට පස්සේ තමයි අපිට සංදි ආදිය ගැන සාකච්ඡා කරන්න වෙන්නේ. එතකොට ඒ නිසා අහම්පි ආගමිස්සාමි මමද පැමිණෙන්නෙමි කියලයි අහං අපි කියන පදේ කියන්නේ. සුවේ මයං තුම්හාකං ගාමං ආගමිස්සාම. සුවේ හෙට මයං අපි තුම්හාකං ගාමං ආගමිස්සාම. නුඹ වහන්සේලාගේ ගමට පැමිණෙන්නෙමු. යාචකා අම්හෙහි නික්කමිත්වා දූරං අගමන්සු. යාචකා යාචකයෝ එමෙතන් සිඟන්නෝ අම්හෙහි නික්කමිත්වා. මේ නික්කමිත්වා කියන පදේ නිසා නික්වෙනවා කියන නිසා මෙතන තියෙන පංචම විභක්තිය නිසා අප කෙරෙන් අපගෙන් කියන අර්ථය. අපගෙන් නික්මිලා දුරට ගියා. දුරට ගියා කියලා කියන්නේ දුරට ගියහ. සිස්සා ශිෂ්‍යයෝ තුම්හාකං ඕවාදේ ඨත්වා උග්ගන්හන්ති. සිස්සා ශිෂ්‍යයෝ තුම්හාකං ඕවාදේ ඨත්වා නුඹ වහන්සේගේ අවවාදයේ සිට නුඹ වහන්සේගේ අවවාදයේ සිට උග්ගන්හන්ති. මෙතන තුම්හාකං කියලා කියව හැබැයි නුඹ වහන්සේලාගේ වෙනවා. නුඹ වහන්සේලාගේ අවවාදයේහි සිට උග්ගන්හන්ති උගනිත් එහෙමයි. මයං බන්තේ ඊට පස්සේ ඔන්න අපි එතන ඉඳලා අත්‍තරම දාලා තියෙන පෙළෙන් අපි ගත්ත උදාහරණ කීපයක්. ඒකට ඒකත් අපි බලන්න ඕනේ. මයං බන්තේ භගවන්තං සරණං ගච්ඡාම ධම්මංච බික්කු සංඝංච. එතකොට ඒක අපි මුලින් කතා කරපු කොටසක් අපි අර මුලින් අපි හඳුනාගත්තාට ගොඩක් සමාන එකක්. මේ වගේ දැනක දැන් මේ පෙළේ අපි අර්ථය ගන්නකොට පෙළේ මෙන්න මේ සමහර පද තියෙනවා අපිට අපි හඳුනා ගන්න ඕනේ දාන තැන කොහෙද කියලා අපි බලා ගන්න ඕනේ. දැන් බන්තේ කියන එක අපි අරගත්තොත් එහෙම බන්තේ කියලා කියන්නේ ස්වාමීනි එහෙම නැත්නම් වහන්ස කියන අර්ථය. ඒතර මේ බන්තේ කියලා කෙනෙක් මෙතනදී අපි අරගන්න ඕනේ මේකේ මුලට.
මේක මුලට අරගෙන තමයි තේරුම අරගන්න ඕනේ. භන්තේ ස්වාමීනි මයං අපි භගවන්තං සරණං ගච්ඡාම භාග්‍යතුන් වහන්සේ සරණ යමු. ධම්මංච ධර්මයේද භික්ඛු සංඝංච භික්ෂු සංඝයාද සරණ යමු. එතකොට අන්න එහෙම පද එහාට මෙහාට වෙනස් කරගන්න එකට අපි කියන පද අන්වය සකස් කරගන්නවා කියලා. එතකොට අපිට පෙළ අර්ථකථනය කරන පෙළ තේරුම් අරගන්නකොට මෙන්න මේ පද අන්වය සකස් කිරීම කියන කාරණේ හරි වැදගත් වෙනවා. ඒකට අපිට යම්කිසි පළපුරුද්දක් තියෙන්න ඕනේ. පරිවර්තන පරිචයක් පරිවර්තනයේ සඳහා තියෙන පළපුරුද්දක් අපිට තියෙන්න ඕනේ. ඊළඟ වාක්‍යයත් එහෙමයි. මමං භික්කවේ පරේ වන්නං භාසන්ති ධම්මස්සවා සංඝස්ස. ඒතර මේක මේ විදිහටම නෙවෙයි පෙළේ තියෙන්නේ. මම පොඩි වෙනස්කරමක් කරලා තියෙන්නේ. මෙතනත් අපි මේ භික්කවේ කියලා කියන්නේ ඇත්තටම ආලපන පදය, ආමන්ත්‍රණ පදය. මේ ආමන්ත්‍රණ පදය අපි දාගන්න ඕනේ මුලට. ඒකත් අපි මුලට අරගන්න ඕනේ. ඒ නිසා භික්කවේ මහණෙනි මමං කියන්නේ මට. එහෙම නැත්නම් මගේ කියන අර්ථය. මමං කියන්නේ මට එහෙම නැත්නම් මගේ. මට එහෙම නැත්නම් මගේ. එක්ක මට නැත්නම් මගේ කියන අර්ථය තමයි මමං කියලා කියන්නේ. එතකොට කියන මහණෙනි පරි වෙනම මෙරමා අනෙක් අය මට මමං මට එහෙම නැත්නම් මගේ වන්නං භාසන්ති. ಗುಣ කියනවා. වන්නං භාසන්ති ಗುಣ කියත්. පරේ කියලා කියන්නේ මෙරමා. මෙරමා කියලා කියන්නේ වෙනත් අය කියන අර්ථය. මෙරමා කියන්නේ අපේ සිංහල පිරිසිදු සිංහල පදය මෙරමා. මෙරමා කියලා කියන්නේ වෙනත් අය කියන අර්ථය. ඒ කියන්නේ අනෙක් අය. සෙස්සෝ කියන අය. ඒතර කියන්නේ මහණෙනි මෙරමා සෙස්සෝ මට ಗುಣ කියනවා. එහෙම නැත්නම් මගේ ಗುಣ කියනවා. ඊට පස්සේ අපි මේක අධ්‍යාහාර කරන ධම්මස්ස වා සංගස්ස කියන එකටත්. ඒතර වා කියන පදයට අපි අරගන්නවා. වා කියන පදය අපි ඉස්සරහට ගන්නවා. වා කියන්නේ වා නොහොත් ධම්මස්ස වන්නම් භාසන්ති. ධර්මයේ ಗುಣ කියනවා. සංඝස්ස වන්නම් භාසන්ති. සංඝයාගේ ಗುಣ කියනවා. එතකොට මේ විදිහට තමයි අපි අර්ථය අරගන්නකොට මේ පදේ හාට මෙහාට වෙනස් කරගන්න ඕනේ. එතකොට අපි මේක සම්පූර්ණ අර්ථය නැවත අරගත්තොත් භික්කවේ මහණෙනි මමං මට පරේ මෙරමා වන්නං භාසන්ති ಗುಣ කියත්. වා නැතහොත් ධම්මස්ස ධර්මයට වන්නං භාසන්ති ಗುಣ කියත්. වා නැතහොත් සංඝස්ස සංඝයාට වන්නං භාසන්ති ಗುಣ කියත්. මෙන්න මෙහෙම තමයි අර්ථය අරගන්නේ. ඊට පස්සේ අන්තේ වාසිකා භික්ඛු සේනාසනං ගන්හන්ති ඉදං අම්හාකං උපජ්ජහායානම් භවිස්සති ඉති. අන්තේ වාසිකා භික්ඛු අතවැසි භික්ෂූහු සේනාසනං ගන්හන්ති සෙනසුන් ගන්නනවා. ඉදං මේ සෙනසුන අම්හාකං උපජ්ජහායානම් භවිස්සති. අපගේ උපාධ්‍යයන් වහන්සේලාට වන්නේය ඉති යනුවෙන්. එතකොට අතවැසි භික්ෂුන් වහන්සේලා සෙනසුන් අරගන්නවලු ඉදං මෙය අම්හාකං උපජ්ජහායානම් භවිස්සති ඉති. අපගේ උපාධ්‍යයන් වහන්සේලාට වන්නේය ඉති යනුවෙනි. මේ ඉති කියන පදයේ තේරුම යනුවෙන් කියන අර්ථය. ඉති කියන පදයේ තේරුම යනුවෙනි කියන. යනුවෙන් කියලා කියන එක. සමහර තැනක යනු කියලා කියන්නත් ඉති කියලා දෙනවා. යනුවෙන් කියන්නත් ඉති කියලා දෙනවා. හරි. එතකොට ඒකත් නිපාතයක්. ඉති කියලා කියන එකත් එක්තරා විදිහට නිපාතයක්. උතර මෙතන අම්හාකම් කියලා කිව්වේ අපගේ කියන්නේ. චබ්බග්ගයා භික්ඛු අම්හේ සංඝිකා විහාරානි කඩ්ඩන්ති. චබ්බග්ගයා භික්ඛු ෂඩ්වර්ගීය භික්ෂූන් වහන්සේලා. එහෙම් පිරිසක් බුද්ධ කාලේ ඉඳලා තියෙනවා.
ඒකට සිංහලෙන් කියනවා සවග භික්ෂූහු කියලා. එතකොට මේක මේකේ තේරුම ෂඩ්වර්ගීය චබ්බග්ගිය කියන භික්ෂූන් වහන්සේලා කියන්නේ. චබ්බග්ගියා කියන භික්ෂූන් වහන්සේලා. ඒ චබ්බග්ගියා කියන්නේ නම එතකොට. ඒ භික්ෂූන් වහන්සේලා අම්හේ අපව සංඝිකා විහාරා නික්කඩ්ඩಂತಿ සංඝික විහාරයන්ගෙන් නික්කඩ්ඩಂತಿ එළියට ඇද දමත්. නික්කඩ්ඩಂತಿ කියන්නේ එළියට ඇද දානවා කියලා කියන එක. ඒතර සංඝිකා විහාරා මෙන්න මේක පංචමී අර්ථයේ ඉදිරියට තියෙන්නේ. සංඝික විහාර යෙන් කියලා කියන්නේ. සංඝික විහාරයෙන් නික්කඩ්ඩಂತಿ එළියට ඇද දමත්. ෂඩ්වර්ගීය භික්ෂුන් වහන්සේලා අපිව සංඝික විහාරයෙන් එළියට ඇද දමත් කියලා මේ සතරස වර්ගීය භික්ෂුන් වහන්සේලා තමයි මෙහිම කියන්නේ. මයිහම් බලිබද්ධෝ සකට සතං අතිබද්දම් පවට්ටෙස්සති. එනේ මේ අපිට හම්බෙනවා නන්දි විශාල ජාතකයේ. නන්දි විශාල ජාතකයේ හම්බෙනවා මයිහම් බලිබද්ධෝ මගේ බලිවර්ධයා. මයිහම් කියන්නේ මගේ බලිබද්දෝ බලිබද්ද කියලා කියන්නේ බලිවර්ධය. බලිවර්ධය කියලා කියන්නේ ගොන්නාම්බ කියලා කියන්නේ. හරි. මගේ ගොන්නාම්බ කියලා කියන එකයි බලිබද්ද කියලා කියන්නේ. දැන් අපිට ඉන්නවා ගොනා පිළිබඳව අපිට අට කතාවේ අපිට පෙළේ හම්බෙන පද කීපයක් තියෙනවා. එතකොට ගෝණෝ කියන එක සමහර තැනක තියෙන එක බොහොම කලාතුරකින් උසභ කියලා කියනවා. එතකොට ඒ කියන්නේ වෘෂභයා කියලා කියනවා. බලිබද්ද කියලා වචනයක් තියෙනවා. බලිවර්ධය කියලා කියනවා. එතකොට මේ බලිබද්ද උසබ කියලා කියන කට්ටියන්ගේ විශේෂත්වයන් කියන දැන් බලිබද්ද කියලා කියන්නේ ගවයෝ 100කට නායකයෙක් කියලා කියනවා. වෘෂභය උසබ කියලා කිව්වහම ගවයෝ 1000කට නායකයෙක් කියලා කියනවා. එතකොට ඒ වාගේ උසබ කියලා කියන පදයෙන් තමයි හැදෙන්නේ ආසභ කියලා කියන එක. එතකොට උසබ ඒ ගවයන් 1000කට ඉන්න නායකයාට තමයි උසබ කියලා කියන්නේ. ඒ උසබ කියන පදයෙන් තමයි ආසභ කියලා දෙන්නේ. ඒකෙන් තමයි ආසභන් තහානම් පටිජානාති කියලා මහා සීහනාද සූත්‍රයේ පදයක් හම්බෙන්නේ. එතකොට ඒ ගවයන්ට කියන නම්. එතකොට බලිබද්ද කියලා කියන්නේත් එහෙම කෙනෙක්. එයා මට මතක විදිහට ගවයෝ 100කට නායකයා. එතකොට බලිබද්දෝ කියලා කියන්නේ බලිවර්ධයා කියලා තමයි ඒක පරිවර්තනය කරන්නේ සිංහලයට. ඒකේ තේරුම සරල තේරුම තමයි ගොන්නාම්බ කියලා කියන එක. මගේ ගොන්නාම්බා සකට සතං අතිබද්ධං පවට්ටෙස්සති. සකට සතං ගැල් 100ක්. සකට කියලා කියන්නේ ගැල. ඒතර ගැල් 100ක්. සතං කියන්නේ 100ක්. ගැල් 100ක්. සකට සතං. ඒතර සකට කියලා කියන්නේ ගැල. සකට කියලා කියන එක ඇතරම පාලියට මේ සිංහලයට පෙරලෙන්නේ මේක ගැල කියලා. සකට කියන එක හකඩ වෙනවා. සකට හකඩ වෙලා හකඩ වෙල හයන්න ලොප් වෙලා කඩ කියලා කියන එක කයන්න වෙනුවට ගයන්න වෙලා දයන්න ලයන්න වෙනවා. එතකොට ගල එක ගැල බවට පත් වෙනවා. එමයි සකට හකඩ ගැල බවට පත් වෙන සිංහලයට පරිවර්තනය. මේක පරිණාමය වෙන්නේ මේ શબ્දේ. එතකොට සකට කියලා කියන්නේ ගැලක් කරත්තේට කියන්නේ. එතකොට සකට සතන් කියන්නේ ගැල් 100ක් කරත්ත 100ක්. අතිබද්දන් කියන්නේ එකට බැඳපු. ඒතර එකට බැඳපු ගැල් 100ක් අතිබද්දන් සකට සතන්. එකට බැඳපු ගැල් 100ක් පවට්ටෙස්සති ඇදගෙන යනවා කියලා කියන්නේ පෙරලනවා කියන එක. පෙරලනවා කියලා කියන්නේ රෝද කරකවනවා කියන එකයි. එතකොට එකට බැඳපු ගැල් 100ක් රෝද ඉදිරියට පෙරලනවා. ඒ කියන්නේ ඉදිරියට දක්වනවා කියන එකයි. ඒ නිසා කියනවා නන්දි විශාල ජාතකයේ ඒ නන්දි විශාල කියන වෘෂභයාගේ අයිතිකාර පුද්ගලයා කියන්නේ මගේ බලිවර්ධය මගේ මේ ගොන්නාම්බක් එකට බැඳපු ගැල් 100ක් ඉදිරියට තල්ලු කරන්න පුළුවන් කියලා කියනවා. පළවෙනි පරාජිකා ශික්ෂාපදයේ අපිට හම්බෙන වාක්‍යයක් ත්වං තාත සුදින්න අම්හාකං ඒක පුත්තුකෝ පියෝමනාපෝ. ත්වං තාත සුදින්න තාත සුදින්න දරුව සුදින්නය ත්වං නුඹ අම්හාකං අපගේ ඒක පුත්තකෝ පියෝමනාප. ඒතර ත්වං කියලා කියන එක අපි මෙන්න මෙතෙන්ට අරගන්නවා. ත්වං නුඹ
අපගේ ඒක පුත්තකෝ එකම පුත්‍රයා පියෝ ප්‍රිය වූ මනාපෝ මනාප වූ. එතකොට අපගේ ප්‍රිය වූ මනාප වූ එකම පුත්‍රයා කියලා කියනවා. සචේ අම්හාකං ආචරියා ගමිස්සanti මයම්පි ගමිස්සාම. සචේ ඉඳින් අම්හාකං ආචරියා ගමිස්සanti අපේ ආචාර්යයන් වහන්සේලා ගමිස්සanti යත්ද මයම්පි ගමිස්සාම අපිත් යන්නෙමු. එතකොට ඒකත් අපි අර සචේ කියන පදේ දාලා කියන අය. සචේ අම්හාකං ආචරියා ගමිස්සanti. සචේ ඉඳින් අම්හාකං ආචරියා අපගේ ආචාර්යයන් වහන්සේලා ගමිස්සanti යත් නම් යන්නාහ නම් මයම්පි ගමිස්සාම අපිද යන්නෙමු. කතිපනතං උදායි මයි ධම්මේ සමනුපස්සසි. උදායි කියලා කතා කරන භාග්‍යතුන් වහන්සේ කතා කරලා කියනවා ත්වං නොබ කතිපන ධම්මේ කවර ධර්මයක් මයි සමනුපස්සසි මා කෙරෙහි දකින්නේහිද. මෙවයි අපි නිකන් අංක දාගත්තු උදායි කියන එක ඉස්සලා අරගෙන ත්වං නොබ කතිපන ධම්මේ මයි සමනුපස්සසි. ඔන්න ඔය විදිහට තමයි පද පිළිවෙල හදාගන්න ඕනේ. ඒතර ඒක කොහොමද එහෙන් පද පිළිවෙල හදාගන්නේ කියලා කියන එක ඉතින් අපි මේ භාෂාව භාවිතයත් එක්ක තමයි අපිට දෙන්නේ. පරිවර්තන පරිචය කියලා කෙනෙක් වෙනම කතාවක්. හරි. එතකොට ඒක අපි භාෂාව දැනගත්තාම භාවිතයෙන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒතර කියන්නේ උදායි නුඹ කවර ධර්මයක් මා කෙරෙහි දකින්නේහිද? එතකොට කවර ධර්මයක් මා කෙරෙහි දකින්නේහිද? තේ මෝග පුරිසා මයි කෝධං උප්පාදෙත්වා නිරයන් uppajjanti. තේ මෝග පුරිසා ඒ මෝග පුරුෂයෝ මෙතන තේ කියලා කියන්නේ ඒ කියන අර්ථේ. මේකෙ මෙතන නුබලා කියන අර්ථයක් නෙමෙයි ඒ කියන අර්ථේ. ඒ මෝග පුරිසා හිස් පුරුෂයෝ ඒ හිස් පුරුෂයෝ මයි කෝධං උප්පාදෙත්වා මයි මා කෙරෙහි ක්‍රෝධයක් උපදවා. ඒතර මයි කියන්නේ මා කෙරෙහි. කෝධං උප්පාදිත්වා ක්‍රෝධයක් උපදවා නිරයන් uppajjanti නිරේහි උපදිත් කියලා කියනවා. එතකොට තේ මෝග පුරිසා මයි කෝධං උප්පාදිත්වා නිරයන් uppajjanti. ඒ හිස් පුරුෂයෝ මා කෙරෙහි ක්‍රෝධයක් උපදවා නිරයට නිරේහි උපදිත් කියලා කියනවා. මේක මේ uppajjanti කියන පදේ සමහර තැනක උපපජ්ජන්ති කියලා දෙන ඒකත් හරිය ඈ. අපි කීපයක් තමයි පාලියට පරිවර්තනය කරන්න අපිට හදාගන්න කාල වේලාව යෙදුනේ. අපි ඒ නිසා කීපයක් අපි පරිවර්තනය කරලා බලමු. මම බුදුරජාණන් වහන්සේ වඳිමි. එතකොට ඒක අපි සාමාන්‍යයෙන් දැන් දන්නවා අහං බුද්ධං වන්දාමි. එතකොට අහං අහං බුද්ධං වන්දාමි. ඊළඟට අපි විහාරයට ගොස් භික්ෂුව දකිමු. අපි මයං විහාරයට ගොස් විහාරං ගන්්වා භික්ඛුං පස්සාම මයං විහාරං ගන්්වා භික්ඛුං පස්සාම. මගේ මිතුරා මයිහං මිත්තෝ මිතුරා එක්කෙනෙක් මයිහං මිත්තෝ මගේ මිතුරා මට එකක් මයිහං කියන්නත් පුළුවන් ඕනනම් එහෙම නැත්නම් මමං කියන්නත් පුළුවන් ඒ විදිහට නැත්නම් මං කියන්නත් පුළුවන් ඒ විදිහට මට කියලා කියන එක අපිට ඕනි පදයක් එතෙන්ට යොදා ගන්න පුළුවන් හරි එතකොට මයිහං මිත්තෝ
මයිහං පරික්කහාරං පිරිකරක්. පරික්කහාරං රැගෙන ආවේය. රැගෙන ආවේය ආහරි කියලා කියනවා. ආහරි. මයිහම් මිත්තෝ මම පරික්කාරං ආහරි. එහෙම නැත්නම් මයිහම් පරික්කාරං ආහරි. නුඹ නුඹගේ මිතුරන් සමග පිඬු පිනිස යන්නේහිද? නුඹ ත්වං නුඹගේ තුම්හාකං. තුම්හාකං නුඹ ත්වං නුඹගේ තුම්හාකං මිතුරන් සමග මිත්තේහි සද්දින් පිණ්ඩාය ගච්ඡිස්සසි. පිඬු පිනිස යන්නේහිද? පිඬු පිනිස පිණ්ඩාය පිණ්ඩාය ගච්ඡිස්සසි. ත්වං තුම්හාකං මිත්තේහි සද්දින් පිණ්ඩාය ගච්ඡිස්සසි. භික්ෂුන් වහන්සේලා අපගේ නිවසට වැඩියහ. භික්ෂුන් වහන්සේලා බහුවචන පදයේ බික්කු පදයේ බහුවචනය බික්කු නැත්නම් බික්කවෝ බික්කු බික්කයෝ බික්කයෝ නෙවෙයි බික්කවෝ. බික්කු බික්කු බික්කවෝ. බික්කවෝ එක්ක බික්කු නැත්නම් බික්කවෝ. භික්ෂුන් වහන්සේලා අපගේ නිවසට අම්හාකං ගේහං. අම්හාකං ගේහං වැඩියහ ආගච්ඡින්සු. අම්හාකං ගේහං ආගච්ඡින්සු. අපි හෙට දින සිල්වතුන් වහන්සේලා සමග නගරයට යන්නෙමු. අපි මයං සුවේ හෙට දින සිල්වතුන් වහන්සේලා සමග සීලවන්තේහි සද්දින්. සිල්වතුන් වහන්සේලා සමග සීලවන්තේහි සද්දින් නගරං ගච්ඡිස්සාම. නගරයට යන්නෙමු. ගච්ඡිස්සාම. සීලවන්තේහි සීලවන්තේහි සද්දින් නගරං ගච්ඡිස්සාම. බොහෝ මිනිස්සු නුඹලා සමග ධර්ම ශ්‍රවණයට ගියහ. බොහෝ මිනිස්සු බහු මනුස්සා නුඹලා සමග තුම්හෙහි සද්දින්. තුම්හෙහි සද්දින් ධම්ම ශ්‍රවණං ගියහ. ධර්ම ශ්‍රවණයට කියලා කියන එක අපිට එක පදයක් විදිහට ගන්නත් පුළුවන් ඕනනම් ධම්ම ශ්‍රවණං කියලා. එහෙම නැත්නම් ධර්ම ශ්‍රවණයට කියන එක ධර්මය ශ්‍රවණයට කියලා. අපිට මෙතන අතරම ධර්ම ශ්‍රවණය කියලා කිව්වහම මේක සිංහල පදයක් විදිහට ගත්තොත් මේක එකයි. අතට මම දෙකට බෙදලා තිබ්බන්ට මේක සිංහලයේ එක පදයක් විදිහට අපි අරගන්න ඕනේ. එහෙනම් ධම්ම ශ්‍රවණං. එහෙම නැත්නම් මේක අපිට පුළුවන් ධම්මං ශ්‍රවණං. ධම්මං ශ්‍රවණයට කියලා කියනවා. එතකොට අපිට කියන්න හැබැයි සෝතුං කියලා. ධම්මං සෝතුං. ධර්ම ශ්‍රවණයට ගිහි කියන එක අපිට එකට ගන්නකොට ධම්ම ශ්‍රවණං එහෙම නැත්නම් මේක ධම්ම ශ්‍රවණං කියනකට වඩා මේක ගැලපෙන්නේ ධම්ම ශ්‍රවණාය. ධම්ම ශ්‍රවණාය ගච්ඡින්සු කියන්නත් පුළුවන්. හරි. එතකොට බහු මනුස්සා බොහෝ කියන්නේ බහු. බහු මනුස්සා
තුම්හෙහි සද්ධින් ධම්ම සවනං එමෙතන් ධම්ම සවනාය එමෙතන් ධම්මං සෝතුං ගච්ඡින්සු ගියහ. නොබලා අපගේ දානය දැකබලා අනුමෝදන් වහු. නොබලා තුම්හේ අපගේ දානය අම්හාකං දානං අම්හාකං දානං දැකබලා පස්සිත්වා දැකබලා පස්සිත්වා. එතකොට දැක බලා කියලා කියන්නේ පද දෙකක් තියෙනවා එතන. දැක කියන්නේ එකක්, බලා කියන්නේ තව එකක්. එතකොට හැබැයි අපි ඔක පාළියේ තියෙන එකයි. අපි සිංහලයේ අපි එහෙම සමහර වෙලාවට තව එකක් අපි ගන්නවා. එතන දැක බලා. එතකොට දෙකක්. හැබැයි ඔක ඉතින් පාළියේ අපිට කියන්න තියෙන්නේ පස්සිත්වා කියලා විතරයි. ඒ නිසා පස්සිත්වා අනුමෝදං වහු අනුමෝදත අනුමෝදත. අපි හෙට නුඹලාගේ ගෙදර දානය වළඳන්නෙමු. අපි මයන් හෙට සුවේ තුම්හාකංගේ හේ. මෙතන ගෙදර කියලා කියන එක අපි සිංහලයේ කියන්නේ අතරම ගෙදර ඇතුලේ කියන අර්ථය. එතකොට මෙතන තියෙන්නේ සත්ත්ම විභක්තිය. මේක සත්ත්ම විභක්තියෙන් තියෙන්නේ. ඒ නිසා ගෙදර ඇතුලේ ගෙදරෙහි කියන අර්ථය. හරි. එතකොට ගෙදරෙහි ඒ නිසා මේක අපි ගන්න ගේහේ කියලා. ගේහේ. උතර මයං සුවේ තුම්හාකං ගේහේ දානය දානං වළඳන්නෙමු භෝජස්සාම එහෙම නැත්නම් භුංජිස්සාම භෝජස්සාම එහෙම නැත්නම් භුංජිස්සාම. මම මගේ අතින් භික්ෂුවට දානය දුන්නෙමි. මම අහං මගේ අතින් මම අතින් කියලා කියන්නේ කර්ණ විභක්තිය යන්න. හත්තේන එතකොට මම හත්තේන මම කියන්නේ අහං මම හත්තේන නැත්නම් මයිහං හත්තේන බික්කුං බික්ඛුස්ස භික්ෂුවට භික්ෂුස්ස දානං අදදින් දුන්නෙමි. අපේ ගමේ මිනිස්සු දිලින්දෝ වෙති. අපේ ගමේ අම්හාකං ගාමේ ගමේ ගාමේ සත්ත්ව විභක්තිය. අම්හාකං ගාමේ මනුස්සා මිනිස්සු මනුස්සා දිලින්දෝ වෙතු දිලින්දෝ දලිද්දා වෙති හොන්ති. වෙති කියන එකට අපි කියනවා හොන්ති. වේති වෙයි කියලා කියනවා අපි කියනවා හෝති. වෙති හොන්ති. ତර අම්හාකං ගාමේ මනුස්සා දලිද්දා හොන්ති. උපාසකයෝ උපාසකා අප සමග අම්හෙහි සද්දින්. අම්හෙහි සද්දින් සම්මෝදින්සු සතුටු ඌහ. අම්හෙහි සද්දින් සම්මෝදින්සු සතුටු ඌහ. උපාසකා අම්හෙහි සද්දින් සම්මෝදින්සු සතුටු ඌහ. තර මෙන්න මේ විදිහට අපිට පරිවර්තනය කරන්න පුළුවනි. එතකොට අපි එතනින් අදට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච කරුණු කාරණා ටික අහවර වෙනවා. ඉතින් අද අපි සාකච්ඡා කරේ අලිංගික අම්හ තුම්හ ශබ්ද දෙක පිළිබඳව. අම්හ ශබ්දයේ උත්තම පුරුෂ මම අපි කියන ශබ්දත් එක්ක යෙදෙන්නේ. තුම්හ ශබ්දය මධ්‍යම පුරුෂ නුඹ නුඹලා කියන ශබ්ද පිළිබඳව යෙදෙන්නේ. ඒ අනුව අම්හ ශබ්ද
තුම්ම ශබ්දවලට ලිංග බෙහෙදයක් නැති නිසා ඒවට අපි කියනවා අලිංගික ශබ්ද කියලා. ඒ වගේම ඒ ශබ්දවලට ආලපන විභක්තියක් නැහැ. යනු අම්හ ශබ්දය වර නැගෙනවා සහ තුම්ම ශබ්දයත් අපි වර නැගෙනවා. එතකොට අම්ම ශබ්දයේ අස්මද් ශබ්දේ සංස්කෘතේ තුම්ම ශබ්දය යුෂ්මද් ශබ්දය. තුම්ම කියලා කියන්නේ සංස්කෘතේ යුෂ්මද් ශබ්දය. යුෂ්මත් ශබ්දෙන් අපි යුෂ්මතා කියන පදේ හැදෙන්නේ. එතකොට යුෂ්මතා කියලා උසාවියේදී කියන්නේ ඒතර යුෂ්මතා කියන්නේ මේ යුෂ්මත් ශබ්දෙන් තමයි හැදෙන්නේ. එතකොට ඒ අනුව අපි අද අලිංගික අම්හතුම්ම ශබ්ද පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුනේ. අපි ඊළඟ වැඩසටහනේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ දවසේදී අපිට කතා කරන්න යෙදිලා තියෙන්නේ අපේ අලුත් වැඩසටහන් විස්තරය අපි බලවහම මේ වැඩසටහන් විස්තරය අනුව අපිට ඉත්තිලිංග ශබ්ද පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම ඉත්තිලිංග ශබ්ද වලින් අනතුරුව විදික්‍රියා, නපුංසකලිංග, නිපාත පද, සර්වනාම ආදී පිළිබඳව සාකච්ඡා කරලා අපි ඉදිරියට මේ වැඩසටහනේ පාඩම් මාලාවේ ඉදිරි පාඩම් ටික සංවිධානය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකින් අපි අදට සාකච්ඡා කරපු කරුණු කාරණා ටික අහවර වෙනවා, સમાપ્ત වෙනවා. ඒ නිසා අපට මේ කරුණු කාරණා වලට අදාළව කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න දෙයක් දැනගන්න යමක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න අවස්ථාවක් තියෙනවා පොඩි වෙලාවක්. ඒ නිසා ඒ සාකච්ඡා කරන්න අවස්ථාවක් යොදාගෙන අපි දැනට නතර කරනවා. ඒ නිසා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙමනම් හොඳයි හැම සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඉතින් අපිත් මේ ධර්ම දානමයක් වශයෙන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ පරිශීලනය කරන්න අවශ්‍ය වන භාෂා දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අපේ කුසල ශක්තියත් හැම සියලු දෙනාටම අනුමෝදන් වෙලා සියලු දෙනාටම නිවනින් සැනසෙන්න හැකියාව ලැබේවා. සියලු දෙනාටම නිවන් දක්න අවස්ථාව දක්වාම නිදුක් නිරෝගී භාවය සැලසිලා කල්යාණ මිත්‍ර සම්පත්තිය යුතු නිවනින් සැනසෙන්න මේ කුසල ශක්තිය හේතු වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය අපි සියලුම දිවිතා මණ්ඩලයන්ටත් අපි අනුමෝදන් කරනවා. දෙතිවරුවට දිවිද ශක්‍ර දේවේන්ද්‍රයන්, දතරාෂ්ට විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවර දේව මහරජ දරුවන් ඇතුළු කොට ඇති සියලු දිව්‍යතා මණ්ඩලයත් මෙපින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා, මහා සංඝරත්නය ආරක්ෂා කරත්වා මේ පින්නතුන්ට අවශ්‍ය අනුග්‍රහය සම්පාදනය කර දෙත්වා කියන දාසින් පුණ්‍යානුමෝදනා කරමින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් පුණ්‍යානුමෝදනා කරමින් අපි වැඩසටහන સમાપ્ત කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. දෛතිරුවන් සරණයි හැම සිට දිනාටම